මම ආකූල ප්‍රවාහය සහ අනාකූල ප්‍රවාහය ගැන චුට්ටක් කියන්න දෙන්න යන්නේ. මුලින්ම බලමු මොකද්ද ආකූල ප්‍රවාහයක් කියන්නේ කියලා. ආකූල ප්‍රවාහයක් කියන්නේ මේ වගේ කිසියම් තරල ප්‍රවාහයක් ගමන් කරනකොට යම් සීමාවක් පසු කරන තරල ප්‍රවාහයේ තරලවල ප්‍රවේග V1 V2 V3 V4 ආකාරයට වෙනස්. තව සීමාවකදී වේග ඒත් එහෙමයි. V1 V2 V3 V4 මේක ආකූල ප්‍රවාහයක්. x සීමාවේ y සීමාවේ ගත්තොත් ප්‍රවේග සමානයි. හැබැයි එක් තරලයේ ප්‍රවේග වෙනස්. එතකොට මම ලක්ෂණ ටික කියනවා. ඊළඟට මම ගන්න අනාකූල ප්‍රවාහය. අනාකූල ප්‍රවාහය. අනාකූල ප්‍රවාහය. කිසියම් තරලයක් අනාකූල ප්‍රවාහයක ගමන් කරනවා නම් යම් සීමාවක් පසු කරන තරල ස්තරයන්ගේ වේග සමානයි. තවත් සීමාවකදී වේග වෙනත් වගේ V2 ඔය විදියට. හරි. මේකේ ලක්ෂණ ටිකක් තියෙනවා. හරි. අපි ලක්ෂණ ටික ගැන කතා කරමු. මේකේ මම කිසියම් ලක්ෂයක් තෝරගන්නා P කියලා. මේකේ කිසියම් ලක්ෂයක් තෝරගන්නා P කියලා. දැන් මම ওই ලක්ෂණ ටික වෙන වෙනම කියාගෙන යනවා. හරි. ආකූල ප්‍රවාහය මම ලියන්නේ ඒකේ ලක්ෂණය යම් සීමාවක් පසු කරන තරල ස්තරයන්ගේ වේග අසමාන වේ. යම් සීමාවක් පසු කරන තරල ස්තරයන්ගේ වේග අසමාන වේ. යම් සීමාවක් පසු කරන තරල ස්තරයන්ගේ වේග අසමාන වේ. අනාකූලකේදී යන යම් සීමාවක් පසු කරන තරල ස්තරයන්ගේ වේග සමාන වේ. මෙතන අසමාන වේ, මෙතන සමාන වේ. දෙවෙනි කාරණාව තමයි තරලයක් ඔස්සේ උස සමග ප්‍රවේගය වෙනස් නොවේ. තරලයක ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ කියලා කිව්වේ. තරලයක් ඔස්සේ උස සමග ප්‍රවේගය වෙනස් නොවේ. මෙතන ලියා වෙනස් වේ කියලා. තරලයක් ඔස්සේ උස සමග ප්‍රවේගය වෙනස් වේ. ප්‍රවේගය වෙනස් වේ. ඊට පස්සේ ලියන්න ක්‍රමානුකූල ගලා යාමක් නොමැත මේක. මේක ක්‍රමානුකූල ගලා යාමක් නැහැ. මේක ලියන්න ක්‍රමානුකූල ගලා යාමක් දකුණු පැත්තේ ඇත කියලා. ක්‍රමානුකූල ගලා යාමක් ඇත. ඊට පස්සේ ලියන්න එතනට කාලය සමග P ලක්ෂයේදී තරල
ප්‍රවාහයේ ප්‍රවේගය වෙනස් නොවේ. කාලය සමග පීලක්ෂයේදී තරල ප්‍රවාහයේ ප්‍රවේගය වෙනස් නොවේ. වෙනස් වෙන්නේ නැහැ. මෙතනට වෙනස් වෙන්නේ නැහැ. දෙකට මේක සමානයි. කාලය සමග පීලක්ෂයේ තරල ප්‍රවේගය වෙනස් නොවේ. දෙකටම ඒක පොදුයි. අන්තික ලියන්න අනාකූල රේඛාවකට අඳින ස්පර්ශකයේ දිශාවෙන් අනාකූල රේඛාවකට අඳින ස්පර්ශකයේ දිශාවෙන් එතන ආකූල වෙනවා. ආකූල තරල එකට අඳින ස්පර්ශකයේ දිශාවෙන් තරල ප්‍රවේගී දිශාව ලැබේ. තරල ප්‍රවේගී දිශාව ලැබේ. මෙතන ලියන්න අනාකූල රේඛාවකට අඳින ස්පර්ශකයේ දිශාවෙන් තරලයේ ප්‍රවේගී දිශාව ලැබේ. තියෙන්නේ අනාකූල සහ ආකූල ප්‍රවාහයක ලක්ෂණ කිහිපයක් තමයි මම වෙන වශයෙන් කිව්වේ.